මේ ආගමික චාරිත්‍රය ජයශ්‍රී මහබෝ සමිඳුන් ශ්‍රී ලංකාවට වැඩම කරවීමත් සමග ඇරවි බව ඉතිහාසයේ සඳහන් වේ. නිසි කලට වැසි ලැබී ගොවිතැන් සරුසාර වේවායි ප්‍රාර්ථනෙන් ගොවි ජනතාව අගසස් පූජා චාරිත්‍රයට කරති. මෙවර අලුත් සහල් මංගල්‍ය සංවිධානය කෙරුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙනි. පළාත් 9 නියෝජනය කරමින් ගොවිහු විශාල පිරිසක් සිය වී අස්වැන්නෙන් ප්‍රථම කොටස ජයශ්‍රී මහබෝ සමිඳුන්ට පූජා කළහ. වැලිමලුවේ තැන්පත් කෙරුණු පාත්‍රයට ප්‍රථම සහල් මිට දමන ලද්දේ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේකම සිරිනිවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. එන්පසු ජනාධිපතිතුමාද අගසස් පූජා චාරිත්‍රයට කළේ. මේ පැණි පූජා කරන ලද්දේ ආදිවාසී නායක උරු වර්ගයේ වන්‍යලත්තන් විසිනි. රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ සුනිල් ශාන්ත වීරසේකර මහතා කිතෙල් පූජා කළේ. ගොවිහු ජනාධිපතිතුමාටින් උසස් තත්ත්වයේ බිත්තර වී ලබාගත් රට සහලින් ස්වයං පෝෂිත කිරීමට ජනාධිපතිතුමා දරන ප්‍රයත්නය ප්‍රශංසනීය බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝ ප්‍රකාශ කළහ. චන්දසේන ඇමතුමා ඇවිල්ලා කිව්වා ජනාධිපතිතුමා කිව්වයි කියලා. ඊළඟ අලුත් සහල් මංගල්‍යයේදී මේ මහ පාත්‍රයේ පුරවන්නේ ජනතාවට අහිතකර කෘෂි රසායනික දේවල් නොයදු සාම්ප්‍රදායානුකූලව වී වගාවෙන් ගත්ත අස්වැන්න වලින් මේ මහ පාත්‍රයේ පුරවනයි කියන කාරණේ සිහිපත් කරන්නයි කියලා. මේක ගොවි ජනතාවට වගේම බත් කන අපි සියලු දෙනාටම හොඳ ආරංචියක් හැටියටයි මා දකින්නේ. උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නොගේතැන්නේ පඤ්ඤානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේද උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දෙවුල්ගනේ ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් යන මහතුරුද එස්.එම්. චන්ද්‍රසේන WB ඒකනායක යන නියෝජ්‍ය අමාත්‍යවරුද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ. පොළොන්නරුව දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික ගල් විහාර පුදබිමේදී අද උදේ පැවැත්වෙන ගොවිහු අතීත රජ දවසේ සිටම බුදුරජාණන් වහන්සේ වෙත අගසස් දානය පූජා කරති. සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙනරුවාවේ උපාලි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත් ඉටු කෙරෙන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල කම්මත් මහතාද මේ අවස්ථාවට එක් විය.